නිහතමානි ශ්‍රී ලාංකික ගමක් තුල සරල ගොවියෙකු සාමයෙන් ජීවත් වුණා. අසල වනාන්තරය තුල අඳුරු රහසක් සැඟවී ඇති බව නොදැන. එක් රාත්‍රියක අඳුරු සෙවණැලි අතරින් භයානක කළු යකා පිටතට පෙමින පහසුබ බිල්ලක් සොයමින් ගමට ළඟා වුණා. යකා ගොවියාට මුහුණ පා සිටින විට ගොවියා භීතියට නුව බුද්ධියට ඇලුම් වුණා. ධෛර්යය සහ බුද්ධිය යොදාගෙන තමන් අති විශාල බලයක් ඇති බව යකාට විශ්වාස කරවීමට ගොවියා සමත් වුණා. ඒ මොහොතේ බලවත් යකාම තමාගන සැකසිතිවිලිවලට වැටි භීතියටපත් වුණා. තමන් බුද්ධියන් පරාජය වූ බව තේරුම්ගත් යකා වනාන්තරයේ ගැඹුරට පලා ගොස් නැවත කිසිදා පැමිණියේ නැහැ. එදා සිට ගොවියා සාමයෙන් ජීවත් වුණා. භීතියට වඩා බුද්ධිය ශක්තිමත් බව සනාථ කරමින්.